guys, ඉතින් good morning කොහොමද ඔයාලට? අද ඔයාලත් එක්ක මම යන්නේ සෙම්බුවත්ත බලන්න. ඉතින් අද මම තනියම ආවේ. මොකද අද මගේ ගමන් සගයා කවිෂ්ක නැහැ. පොරට වැඩ. ඒ නිසා ඉතින් මම අද තනියම තමයි යන්නේ. වීඩියෝ එක උඩට ගිහිල්ලා පටන් ගන්න හිටියේ. ඒ වුණාට මේ ඔයාලට මේ පැත්තේ තියෙන මේ view එක පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුණා. ඒකයි මේ ගත්තේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ තනිකර තේවතු තමයි තියෙන්නේ මේ පල්ලෙහානම් අර කට්ටිය තේ මේවා කඩ එහෙමත් හිටියා මේ. ඉතින් මාරම ලස්සනයි. කොහෙ බැලුවත් කඳු තමයි පේන්නේ. මේ මාරම ගතිය ඉතින් මේ පැත්ත මට නම් මම මේ පල්පෙනියට තමයි ඉන්නේ. මාරම ලස්සනයි මේ ෂෝක් ඉතින් මම මේ දැන් තනියම පාරේ ඇවිදගෙන යනවා ඉතින් මේ තේවතු තමයි තියෙන්නේ. උඩට යන්න හන්දයි ඉතින් මේ ගෙවල් එහෙමත් තියෙනවා. අර වලට පේනද පොඩි මේ තියෙන ඒනම් මේ ටී ෆැක්ටරි තමයි මං හිතන්නේ. මේ තනිකරම නිකන් කඳු වගේ තමයි තියෙන්නේ මේ. මාරම ලස්සනයි. ඉතින් කොළම කොළ පාටයි. ඒත් එක්ක මේ ළඟ පාත රොටි කඩයක් තිබ්බා. ඉතින් ඔයාලත් මේ සෙම්බුවත්තර යනවා නම් මේ මෙන්න මේගොල්ලන්ගේ මේ රොටි කඩේ තියෙනවා. ඒකෙන් රොටි අරන් යන්න පට්ට මේ. මොකක්ද අයියා රොටි කඩේ නම? සෙම්බුවත්ත රොටි කඩේ. යනවා? හරි. මේ හොඳට කතා බහ කරලා එහෙම ඉන්නවා මේ මිනිස්සුත් එක්ක දැන් මට 3 දෙනෙක් විතර හම්බුණා. මේ ඒගොල්ලොත් හොඳට මේ මාත් එක්ක කතා කරා. ඉතින් මේ කොහෙද ගම් පළාත එක දේවල් ඉතින් ඇහුවා. ඔන්න මං සෙම්බුවත් ඇතුළට ආවා. පට්ට මහන්සි කන්ද නැගලා මෙන්න තියෙන ටිකට් එක. රුපියල් 300යි මේ තියෙන්නේ. රුපියල් 300යි. ඉතින් සෙම්බුවත්තට ආව ගමන් ඔයාලට මාර ලස්සන මේ දියල්ලක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න වෙනවා. මම දැන් මේ පල්ලෙහා ඉඳන් පයින් තමයි ආවේ. ඒුණාට මට මේක අස්සට ආවට පස්සේ අර තිබ්බ මහන්සි ගතිය ඔක්කොම ගියා. ඉතින් මේ හුලඟයි ඔක්කොම ඉතින් සුපිරියා. අර මේවා දැක්කහම ඉතින් මහන්සි කියන එක නිකන් වචනයක් විතරයි මේ. ඔයාලට පේනවා ඇති මේ මාරම ගතිය. ඉතින් මේ ටික සුපිරියා. තනිකරම ඉතින් මේ තේ තමයි තියෙන්නේ. මට මේ ඉතින් මේ අංකල් කෙනෙක් මාමා කෙනෙක් හම්බුණා. එයාගෙන් ඇහුවා මෙයා කිව්වා "ඒ මේ සෙම්බුවත්ත කියන්නේ කියලා මේකේ මේ රන් සෙම්බුවක් තියෙන කතාන්දරයක් කියනවා." ඒක මේ එයා කියන විදිහ නම් කෝටි ගාණක් වටිනවලු. පිළියෙන ගාණක් වටිනවලු ආහය කියනවා මේ. ඒ කියන්නේ ඒකේ වටිනාකම මේ මොකද්ද කියලා නිම කරන්න බෑලු. ඒ නිසා දැන් මේ එතනට මේ යන්න දෙන්නේ නැල්ලු කාටවත්. මේ මාමා එහෙම තමයි කිව්වේ. මේ ක්ලයිමේට් එකත් සුපිරි. මේ නිකන් අර පාවෙන සීන් එක වගේ තියෙන්නේ. මේ ඔයාලට තියෙන නිවාඩු පාඩුවේ ආතල් එක ඇවිල්ලා යන්න මම නම් අද තනියම ආවේ. ඒක කවුරුන්නම් වැඩි කියනවා කවුරුන්ම දැක්කේ නැහැ කියන්නේ. එනක වීල් වලින් නම් ගියා. හැබැයි මේ උලඟ මේ ඉන්නකො මාරම උලඟක් තියෙනවා.
ඔයාලා එද්දි මේ එතන ටිකට් කවුන්ටර් එක කියන්නේ මේ පරණ ටී ෆැක්ටරි එකක් වගේ එකක් තියෙනවා එතන. ඇල් කඩුව කියලා එහෙම ගහලා තියෙනවා. මේ එතනින් තමයි ටිකට් එක ගන්න තියෙන්නේ. ඔයාලා මේ තමන්ගේ වාහනයක වගේ නෝනේදී ඒ කියන්නේ මේ බයික් එක වගේ නම් හොඳයි වුණාට පාර එහෙම කචල්ල එනවනම් කාර් වල නම් ඇතුළට ගන්න නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද? වාහනයකින් આવත් තමයි හොඳ. මොකද මේ පාර නිකන් කැඩලා වගේ තියෙන. නිකන් අර ගල් ඇනෙන සීන් එක තියෙනවා යට. ඒකයි. मारो लसन है हेलो ये सुपीरिया ये मारो लसन मट මේ කියන්න වචන නැහැ මේකට මොනවා කියන්නද කියලා මේ මේ තනිකර ෆයිනස් කැලයක් තියෙන්නේ. මේ ෆයිනස් ගස් ඉතින් හැමදාම එහෙම ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ මේක බලන කපල් එකක් නම් ඔයාලා අනිවාර්යෙන් එන්න මේ එද්දි ID එකෙන් බලනවා. ටෙලිෆෝන් නම්බර් එක ගහගත්තා මේ. හරිද? මේකම් අඩේ ඒ හුලඟ මාරයි ඈ. වහිනවා මන් දන්නේ වහින්නේ නැහැ මේ. ඒ හුලඟ නම් සුපිරිය. නිකන් එකපාර ආවේ දැන් මේක නැති වෙලා ගියා. ඔයාලට නිවාඩුවක් සෙට් වුණ වෙලාවක මම නම් කියන්නේ මේ එන්න කියලා. මේ පැත්ත නිකන් අර ෆයිනස් ගස් තියෙන පැත්ත නිකන් වෙන සීන් එකක් වගේ. හරිද? සීන් එක කියන්නේ මේ නිකන් අර පැත්තට යද්දි වෙනම වයිබ් එකක් තමයි දෙන්නේ. මේ පැත්ත ටිකක් මේ කැලෑස්ස කොට මේ ෆයිනස් ගස් අස්ස කොට ඉන්නකොට එතන ඒ ටික මේ මාරයි. ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳලා යන්න ඉතින් ඇවිල්ලා. සුපිරියා. ඔයාලට කියන්න මේ මගෙත් මේ ෆස්ට් ටයිම් තමයි මේ ඉන්නේ. ඇතරම් මේ අද මං තනියම ආව හින්දා මගේ
අද ටිකක් බෝරින් වෙයි දන්නෙත් නෑ කියලා. ඒ වුණාට ඒකත් වෙන ආතල්ලා තනියම වෙද්දි. මේ ඉතින් මෙතන මේ එක එක පොඩි සීන් තියෙනවා. මේ කියන්නේ පොඩි අයිටම් වගේ ඒවා තියෙනවා සෙල්ලම් කරන්න. මේ අර වෙඩි තියන්න, එතකොට අර බෝට් රයිඩ් වගේ ඒවා තියෙනවා. ඔයාලටත් ඇවිල්ලා යන්න පුළුවන්. මේ හැම බෝඩ් එකම ගහලා දෙන පරිසරයේ වන්දසා කෙලේ පවසීදී මිනිසා කියලා එක එක ඒවා ඉතින් අපිම තමයි ඉතින් අපේ දේවල් රැක ගන්න ඕනේ. ඔයාලත් ඇද්දි මේ අයිනෙන් මනම් ගොඩක් යන්න එපා. මේ පොඩ්ඩක් අයින් ඈත්තලා යන්න මේ පාරෙන්. ඒක ඔයාලා හැමෝටම හොඳයි ඉතින්. තේනවද ඔයාලට? පේනවද ඔයාලට අර කන්ද? වැස්සක් එන්න වගේ යන්නේ දෙයිත් දන්නේ දොමෙන් යන්න. මේ ඔයාලට එනවනම් මේවා හැම සෙල්ලම් කරන්න පුළුවන් නේ. පේනවනේ. හැබැයි මෙතන නම් කවුරුත් නැහැ. මට බඩත් ගිනී දැන් නම් මම රොටි වගේක් ගත්තා. ඒවා උණුවෙන් වගේ තියෙන මේ අර සද්දේ මේ මොකද්ද නිකන් අර මගේ පිටේ බෑග් එක නිකන් රත් වෙන ගතියක් එද්දි නිකන් මට බඩගින්න වැඩි වෙනවා. සීරියස් මං කියන්නේ. අර බලන්න. අර ඔයාලටත් ඉතින් මං නම් කියන්නේ පුළුවන් වෙලාවක් තිබ්බොත් ඇවිල්ලා මේක බලලා යන්න ඉතින්. මෙතන චූටි ස්විමින් pool එකක් තියෙනවා. ඔයා නාන ආයෙත් ඇවිල්ලා නාන්න එහෙම පුරෝ. මෙතන හුලම් පාර මම මාර මාසයක්. ඒක වෙනම මම මේ අද හිතන් හිටියේ මේ කොහොමද මේ මොකද්ද අදාර අන්න රතන් දිනවා කේබල් රයිඩ් එක. ඒක යන්න
ඒක නැල්ලුද ඒ කියන්නේ මොකක්ද අර ටෙන්ඩර් සීන් එකක් දාලා මේ දැන් මේක වෙන කාටද ගිහිල්ලාද ඔන්න පොඩි සීන් එකක් ගිහිල්ලා දැන් ඉතින් මේ ඒක නැල්ලු මෙතන වැඩ කරන කට්ටියත් එන්න ෆ්‍රෙන්ඩ්ලියා මාරම හොඳයි නේ වෙලාව කීයද 1:14යි ඉතර වෙලා ගිහිල්ලත් නැහැ ගයිස් ඉතින් මේ ඉස්සල්ලා මං ගම්පල ඉඳලා මේ නුවර බස් එකකට ආවා ඊගාවට එතන ඉඳලා වත්තේගම් බස් එක නැගලා ඇල්කඩුව බැහැලා මේ ඊට පස්සේ එතන ඉඳලා මේ තමයි නෑ එතන ඉඳන් තව බස් එකක් එනවා ඇල්කඩුව බස් එක ඊට පස්සේ තමයි මේ ආවේ එන දුරක් එන්න තියෙනවා ඉතින් අර මගදී කට්ටිය හම්බුනානේ එතකොට මේ කතා කර කර ආවා මම දැන් ගෙනාවු රොටි ටික නෙමෙන්න කලින් දැන් මම ඒක කන්න ඕනේ හරිද කොච්චර ඇවිත් මේ කිසි මානසික දෙයක් නැහැ ඒ තරම් මේ ලස්සනයි මේ පැත්ත දැන් මම මේ කණ්ඩ දනක් මේ ඉඳ ගන්න තමයි යන්නේ ඉස්සෙල්ලා නම් වැඩි කවුරුත් හිටියේ දැනුත් එහෙම මේ ගොඩාක් කියලා එහෙම නෑ හරිද ඒ වුණාට මේ මම බලන දැන කවුරු හරි ඉන්නවා ඒකයි වෙනවලන්නේ මේ ටිකේ මේ අර ගස් පයිනස් ගස් තියෙන නිසා මේ රොටි ටික දැන් මම මේ ටික කන්න යනවා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය රොටි දෙනවා හරිද නිකන් නෙමෙයි යා ලුණු මිරිස් එක්ක දෙන්නේ අත හොදාගෙන අතත් දෙන අප ගත්තා සුරත් බයි මෙච්චරයි මම ඉතුරු වෙලා තියෙන වතුර බොන්න අඩෝ රොටි ටික මේ ටිකක් තෙමිලා වුණා අඩේ මේ පොර මේ ගාන්න දාලා තියෙනවා මගේ ලුණු මිරිස් එක වෙනම දාලා තියෙනවා එහෙම මේ දාලා තියෙනවා හොඳයි ඒ පොර දැන් නම් මේක මේ කණ්ඩ කලින් මම නිකන් අමුතුම රහ වගේ දැනෙනවා සීරියස් වක් කියන්නේ වෙන්නේ දැවන මේ දෙන්නේ ලුණු මිරිස් එතකොට මේ හරි මේ දාමගේ රොටි ටික ඉතින් දැන් කන්න යන්නේ රොටි මේ ටිකද 220යි පොඩි රොටි මේ ලස්සනයිත් එක්ක ඒවා ගායන් අඩෝ ලුණු මිරිස් නම් සුපිරියා
මම මේ වීඩියෝ එකකින් නෙමෙයි කියන්නේ රායි කියලා සිරාවටම රායි. මෙහි ඉඳලා මේ වත්තේකමට යන්න තියෙන බස් එක අන්තිම එක 6ලු. මට නම් සාමාන්‍යයෙන් පයින් එන්න පැයක් විතර ගියා. කොහොම හරි හැබැයි මම හිතාගත්තා උදේදී මේ පයින් හරි යනවා කියලා. කොහොම හරි ආවයි. බඩත් తీරුණා කෑව රොටිත් මානම රහයි මෙතන ඉඳන් කනකොට මේ ඉතින් දැන් මම ඉතින් දැන් යන්නයි යන්නේ. එහෙනම් අපේ වීඩියෝ එක දිගටම බැලුවට අට්ටම ආදරේ ඔයාලට මගේ ආදරණීය යාළුවන්ට මේ ටික නම් කවුරුත් නැහැ වගේ. ආසාවෙන් බලන් හිටියේ මේ දවසක් දාගෙන කොහොම හරි මෙහෙට එන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් අද ආවා. ඉතින් මාරව සතුටින් මට අද මේ කොහොම හරි එන්න පුළුවන් වෙච්ච එක ගැන. මෙතන මේ පට්ට සුලගත් තියෙන මේ මාරුවා. මේ තනි කර මේ පයින් ඔයාලත් ඇවිල්ලා මෙන්න මේ සුලග ගොඩක් කොහොමද කියලා මේ ඉඳලා යන්න